Hello friends, welcome back to my channel. ඉතින් මම අද ප්ලේ කරන්න යන්නේ හිල් ක්ලයිම්බ් රේසින් ගේම් එක. ඉතින් මම මේක ඔයාලට මතක ඇතිනේ මම දැන් මේ ගොඩ ගානකට යන්නේ ගොඩාක් කාලයකට කලින් වීඩියෝ එකක් ගෙනාවා මං හරිද? ඔච්චර කියන්නේ නැහැ ගණන් ගන්න එපා. ඒ වීඩියෝ එකේ පාර්ට් දෙක තමයි මේක. මම දැන් මේ සෑහෙන කාලයකට පස්සේ තමයි මම වීඩියෝ එකක් ගේන්නේ. හරි ඉතින් ඔයාලා බලන්න. කට්ටියට ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අලුත එකතු වෙන කෙනෙක් ඉන්නවා සබ්ස්ක්‍රයිබ් කරන්න. හරි ඉතින් එදා අපි මේ වාහනේ පැද්දේ නැහනේ. අලුතෙන් මම පාරවල් එහෙමත් ගත්තා. මේකේ පැදලා බලමු අපි. හරි ඉතින් පට්ට ඉතින් ගේම් එක නම් ඔයාලට ප්ලේ කරලා ගන්න. මම ආයෙ පාර ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියන්න. ඔයාලා කැමති එකෙන් තියනවා නම් ඒකෙන් මොකද්ද කමෙන්ට් එකේ දාන්න. මම ඒවත් අරගෙන බලන්න. මම ළඟදීම බලාපොරොත්තු වෙනවා ග්‍රැනි ෆුල් ගේම් ප්ලේ එක ගේන්න එකේ. හරි ඉතින් මම මගදුරක් ගිහිල්ලා ඔයාලා හම්බෙන්න. නැත්තම් දන්නවනේ මම ඉන්නේ. හරි ඉතින් බා මෙන්න මේ රත්තර උටුන්න වගේ එක ගන්න බං මේ කන්දක් දන්නේ කියපන්කෝ. ඒක කොහොමද එහෙම වෙන්නේ? මේක වෙන්න බෑනේ බං. බලපන්කෝ ඉතින් මේ. ඔය දැන් ඉතින් තෙල් ඉවරලා මැරෙනවා. මං කී කමන්න හිතර දුකක් නෑ. උටුන්න පෙනිපෙනි ඉඳලා ඉන්න බෑ. හරි ඉතින් අපි දැන් මේ වාහනේ මේක ප්ලේ කරනවා. මේ වාහනේ වෑන් එක මල් තියෙනවා. හරි ලස්සන ආහතන ගේම් එකක් තියෙන්නේ. ඒක තමයි ඔයගොල්ලෝ ප්ලේ කරන්න ආත ගේම් එක. අර ඉතින් ඒක ගත්තොත් බං ඒක ඉවර කරනවා තමයි. ඒක දැන් මේ ගේම් එකේ ඉවර ගන්න විසන්න දෙන්නේ. ඒ ගේම් එකේ තියෙන ඔක්කොම වාහන ටික අල්ලු කරගෙන පාරවලුත් අල්ලු කරගෙන ඒක තමයි මේ ගේම් එක ඉවර කරන්නේ. හැබැයි යාලට ඒක දෙන්න මම පරි ඉවර කරනවා මේ වාහන ටික අල්ලු කරගත්තාද. ගායිස් ඉතින් මයින්ක්‍රාෆ්ට් මගේ ෆෝන් එකේ ප්ලේ කරන්න බැරි වෙයි ආයේ හිරේනවා මම මේ ළඟදී වීඩියෝ එක රෙකෝඩ් කරන්න ගියා. ඔත්තර රෙකෝඩ් වෙන්නේ නැහැ ඒක. මොකද හේතුවක් නින්දා හරි ඉතින් ඔයාට කියන්න ටයිම් එක නැහැ. අපි ඉතින් ඉස්සරහට යමු. හරි ඉතින් මේ දවස්වල වැස්සක් එක්කනවා. ඒකින් තමයි ගොඩක් වීඩියෝ ගේන්න බැරි වෙන්නේ. ඔක්කොම ගහලා එහෙම ගහලා ඒ හින්දා මේ තමයි ඒ වැස්සක් වෙලා අපේ සාපයක් නෙමෙයි. ඒකෙන් තමයි ගේන්න බැරි වෙන්නේ. දැන් ඔයා හිතන්නේ නැති මම ඉතින් වීඩියෝ ගේන්න channel එකට වකල් වෙලා ඉන්නවා කියලා හිතනවා. ඒ වගේ හැදේ තමයි මම මේ channel එකට මම මොකක්ද දෙන්නේ. මම කලින් channel එකත් මොකද්ද වෙලා නැති වුණා. ඒ channel එකෙන් මම කියන්නේ මේක කියන්නේ නේද? මම බලන්නම් කියන්නේ. මම දැන් channel එකේ ගිය පාරකේ නෑමට එන්නේ. හරි ඉතින් ගන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම එක්කෙනාගේ ළමයි කමෙන්ට් එකක් එක්කම ඊළඟ වීඩියෝ එකේ කියනවා මෙන්න මෙයා තමයි ගෑක් ගහන්න කියලා කියලා. හරි ඉතින් දැන් තෙල් ඉවර වෙනවා. ඕක තෙල් නෑ. හරි ඒ කියන්නේ තෙල් හරි ඉතින් මම ටික දුරක් ගිහිල්ලා හම්බෙන්න. අදේ මම මේ බලහල්ලකෝ එන්න මෙතන නෙව්ව එන්න දැන් ඔන්න මෙතන තෙල් ඉවරනවා. මේ බස් එකේ ඉන්න පාවම මෙතන හිර වෙනවමයි. මට ඊට කලින් මේකම තමයි වෙලා තියෙන්නේ බස් එකේ ඇවිල්ලා. හරි ඉතින් තව අපි මේ වාහනේ දැන් අපි යමු මෙන්න මේකේ. මෙන්න මේ පාරේ. හිම තියෙන පාරේ හිටින්නේ. නෑ මේ පාරේ. මේ පාර තමයි මම ආසම පාර. කාපට් කළා වගේ තියෙන්නේ නිකන් ගැසිල්ල පැතිරෙන නැහැ හුද්දට යන්න තියෙන්නේ.
මේ වාහන කොඳයි අනික. හරිද? ඔයාලා පොඩ්ඩක් මේ ගේම් එක අරන් ප්ලේ කරලා තියෙනවද? කීයක් වාහන අන්ලික් කරගෙන තියෙනවද? කීයක් ඒ කියන්නේ පාරවලගේ දේවල් ඒ කියන්නේ පාරවල් කීයක් අන්ලික් කරන් තියෙනවද? ඒ ඔක්කොම යටින් කමෙන්ට් එකක් දාන්න. ඒ ඔක්කොම ටික විස්තර මම ඉතින් මොකද වගේම ආයත් මේ කියන්නේ කලින් ඉතින් ගේම් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දැම්මනේ මම. ඉතින් මේක ඉතින් ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාලා යන්න. ඉතින් ඒකෙන් ඩවුන්ලෝඩ් කරගන්න බලන්න Play Store එකේ තියෙනවා ඉතින් නේ. නැති ගේම් නම් ගේන්න මොකද කිව්වොත් මේ නැති ගේම් ගනනලා ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාන්න බෑ බං. ඒක වුණත් වීඩියෝ එක නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ channel එකම නැති වෙන්න පුළුවන්. ඒ වගේ සීන් එකක් තමයි මගේ ගිය පාර channel එකට ඉන්නේ. මොනව කරන්නේ ඉතින් දුක තමයි. මම ඉතින් දැන් මේ ෆෝන් එකෙන් මම ඉතින් කරන්නේ අපි කොහොම හරි subscribe 50 ගැහුවොත් මම ඔයාලට සතියක් එක දිගට වීඩියෝ ගේනවා. ඒකට ඔයාලා ඉතින් උදව් කරන්න ඕන. මට තනියෙන් කරන්න බෑ ඒක. ඔයාලා කරොත් මම ඒකට සතියක් එක දිගට වීඩියෝ ගේනවා. මට තියාගන්න. මොදින් මතක තබා ගත යුතුයි. හරි ඉතින් ස්ටාර්ට් ගේම් එක. නැතර ප්ලේ කරලා බලන්න. ඒක තමයි කියන්න තියෙන්නේ ඉතින් බං. ඔන්න දැන් අපි උතුමට ළඟයි. දැන් තෙල් ඉවර වෙලා මැරෙන්නේ ඉන්නේ උන් බලපන්. ඒ මං කී දැන් තෙල් ඉවරයි ඉතින්. මොනවා කරන්නද කරුණ හැටි තමයි. හයිද පතාගෙන හදින්නද. ඕවහම තමයි ගල්ලි. අපි කරේ. හයි ඉතින් guys අපි ඊළඟට මේක පැදලා බලමු. මේක ගොඩක් හොඳ වාහනයක්. මේක අද ඉතින් ඔයාලා ලුක් කරන් බලන්න ටිකක් වේගෙන් යනවා. මේකේ උනාට බං බෙල්ල කරගෙන තියෙන ඒ කියන්නේ මේක වැඩි. එහෙනම් අපි බලමු මේක පැදලා ගෙදර සද්දටි කරගන්න එපා පොඩ්ඩක් විතර. හරි ඉතින් මේ දැන් මේ වෙලාවේ මොකද කරන්නේ? වාත් කමෙන්ට් කරගෙන නැති තරම් කමෙන්ට් කරන්න බං. මේ එයා ලස්සනට දාන්නේ නැහැ බයි YouTube එකෙන් වැඩක් නැති ඒවා නේ දාන්නේ නැහැ. ඇත්තටම මේ ඔයාලට තියෙනවා නිකන් ඉන්න එකෙන් ඔබාගෙන යන්න වැඩක් නැහැ ඉතින් උඹලට. ඒ කියන්නේ උඹලට කරන්න වැඩ කුට්ටු හින්දා ඔක ඔබාගෙන ඵලයක්. ඒක වෙන්න එපා බං එච්චරට. හරි ඉතින් මම හිතනවා දැන් මම ඉස්සෙල්ලා මතක් කරපු හින්දා දැන් ලයික් කරලා කමෙන්ට් කරලා ඇති කියලා. ඒ කරපු කට්ටිය නම් thank you. හරි ඉතින් අනිත් අය ඉතින් බලන කට්ටියත් ඉතින් බොහොම පිං ඔයාලට. මොකද ඉතින් මේ වීඩියෝ එක රිලීස් වෙනවනේ ඉතින් බලනවා කියන්නේ. කමන්න ඒක කොහොම හරි කියන්නේ මගේ channel එක දැන් ඉතින් පොඩි channel එකක් නේ ගත්තා. වීඩියෝ දැන්ට 29 නේ තියෙන්නේ. ෂෝට් උත් එක්කනේ තියෙන්නේ. ෂෝට් කියන්නේ අර ෂෝට් පොඩි ෂෝට් මේ වීඩියෝ ඒවත් එක්කනේ බං ඔය තියෙන්නේ. දැන් 29 වෙලා ඒ 29ට අමතරව මගේ දින channel එකේ දැන්ට 7ක් විතර මේ වගේ වීඩියෝ. ඉතින් බං කට්ටිය සමහර කට්ටිය කියනවා මේ ඔයාගෙට views එහෙම නැහැ දවසට views එකක් එන්නේ. ඇත්තටම දවසට views එකක් එනවා කියන්නේ හදපු ගමම channel එක ගොඩක් හොඳයි වීඩියෝ. ඒක තමයි අපිට හරියන්නේ. හරියට අපි මේ ළඟට මේ වාහනේ ගිහිල්ලා බලමු. චුට්ටක් මම කට් කරන්න නැත්නම් එහෙම උඩාගෙන දුවනවා. හරි ඉතින් මේක තමයි මම ඔයාලට යනවා කිව්වේ. දැන් ඉතින් අපි ගිහින් බලමු. හිම දාපු පාරේ තමයි යන්නේ. මේක නම් ටිකක් දෙයක්දී ගානක් දැක්කනේ. ගලන් ගන්න එපා ඉතින් ගානක් දැක්කනේ. ඒක ඒ දෙයක් නෑ ඉතින්. මේ පිටිපස්සේ ඉන්න බම් මැරිච්ච මනුස්සෙක්ද? කලකිරෙකට නම් එතන ඉන්නේ නෑ. ඒකට කකුලෙත් එක්ක ඉන්නවා. අද මම මේ අර මේක කොහොමද ලෙඩෙක් වෙන ගෙනියන්න බෑ. ඉතින් එහෙනම් මැරිලා එහෙනම් අර කකුලෙත් එක්ක හදලා මම ඉතින් අදේ බැන්ඩේජ් ඒක මෙතන ඉන්නේ. ඉතින් ඒක දැන් නෑකට අපිට තියෙන ගේම් එක ගහන්නනේ. මම guys ගැනීගේ අර පිස්සු වීඩියෝ එකක් ගෙනාවට ඒක ගණන් ගන්න එපා. ඒක වැඩක් නෑ. ඉතින් ඒවල වැඩක් නෑ ඒක. ඒක බැලුවත් එක නැතත් එකයි. මම දැන් ඔරිජිනල් ගැනීගේ එම් එක ඩවුන්ලෝඩ් කරන් තියෙන්නේ. ඒකේ බග් ටික ඔක්කොම මම ඔයාලට අරන් එන්නම්. එතකොට ඔයාලට පුළුවන් මේක බලාගෙන ඔයාලගේ ගේම් එක ලේසි කරගන්න. මම මකුළුවාතිය පවා හිර කරන්න හැටි ඔයාලට කියලා දෙනවා. යකෝ මෙතනින් යන්නේ නෑ බම් මල හත්ලවල් ඒ දැන් ඉතින් දෙන්න ඉවරලා ගන්න. හරි කමන්න හිතේ ඉක්කොත් නෑ. හරි ඉතින් මම ටිකක් කරන්න. හරි මං ඉතින් වීඩියෝ එක නතර කරන්න තමයි බැලුවේ. අපි මේ පිනිමුවාගේ වාහනේ ගිහලා නතර කරමු.
යමු ඉතින් බලන්න. මේක නම් වැඩක් නෑ බලන්න. ගත්ත තේරෙත් එක හිමිහිට තමයි යන්නේ. අනිත් එක බලමු මූගේ පැට්‍රලෙනෝ තියෙන්නේ මොනවද අර කොළ අතුවගේ බං. තනකොළ නේද? ඔව්. අර හරක් එහෙම බං කන්නේ ආ නෙව තමයි තියෙන්නේ. සාමාන්‍ය නත්තල් කියලා යන්නේ උඩින් නේ. අඩෝ මේ යන්නේ දිවෙන්නේ. හරි ඉතින් ඕක වැඩක් නෑ ලම්බලවාන. හරි ඉතින් දැන් මම මේක රෙකෝඩ් කරද්දි වෙලාව පාන්දර 3යි. ඔව් 3යි. ඉතින් හිතන්නකෝ මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්න පාන්දර 3 නැගිටලා ආයෙ වරුවට මේක ෆෝන් එකේ මෙව කරලා රෑ charge එකකට ගහලා හිතන්නකෝ ඉතින් මම කොච්චර හරියක් කරනවද කියලා. ඒකෙන්ද මම මේ වීඩියෝ හදන්නතරම ගොඩක් මහන්සි වෙනවා. දවසක් දෙකක් විතර යනවා මේ විදිහට. කියන්නේ තාම මම එඩිට් දාන්නේ නැහැ. එඩි අර නීන හදාලා ගන්න නැති හින්දා මම දවසක් දෙකක් වගේ තමයි යන්නේ වීඩියෝ එකක් හදන්න. ඒකින් කමන්න. හරි ඉතින් ඔයාලා ඉතින් කැමති දෙයක් යටින් කමෙන්ට් කරන්න. ඒකින් මේ ඔයාලා කියන්නේ උපරිම සාධාරණයක් කරන්න වීඩියෝ එකට ෂෙයා කරන්න පුළුවන් තරම් ෂෙයා කරන්න views එක ෂෙයා කරන්න. හරි ඉතින් ඔයාලා මේ subscribe කරලා මම හිතනවා දැන් subscribe කරලාද කියලා. හරි ඉතින් යන්න තමයි හදන්නේ. තව එකපාරක් මේකෙන් ගිහිල්ලා බලමු. මෙන්න මේ වාහනේ තමයි අපිට යන්න බැරි වුණේ නේ. මේක නම් වැඩක් නෑ බං වැඩක්ම නෑ. අපි මෙන්න මේක ගිහිල්ලා බලමු. මේකත් අලුතෙන් ගත්ත පාරක්. හරි ඉතින් යාර දැක්කනේ බං යන්නේ අර ඒ බලපුවා කියන්නේ ඉතින්. අපි ඉතින් දැන් බලමු මේ වීඩියෝ එක දැම්මට පස්සේ ලයික් එන්න ඕන. ලයික් කීයක් දාන්න? ලයික් 10ක් આવොත් ඒත් මම එක දිගට සතියක් වීඩියෝ ගේනවා. දැක්කනේ මම මේක දැන් තෙල් ඉවර වෙනවා. වැඩක් නෑ වැඩක් කියන්නේ වැඩක් නෑ. බලපං කියලා හිමිහිට යෙර එකක් යන්න ඕනේ අර 950 විතර. අනේ බම් බලපං තෙල් ඉවර වෙනවා. මේ කඹුවක් දාන්න බෑ මකුඩු විතරන්නේ. එහෙනම් දැන් මම මැරෙනවා. අමරින්න අනේ හරි ඉතින් වීඩියෝ එක හදන්න තමයි බැරිවේ. ෂෙයා කරන්න කමෙන්ට් කරන්න මම හිතනවා කමෙන්ට් කරලා කියලා. ගිහින් එන්නම් see you bye.